ආයිබන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පේනව නේද මම මොනවාද ඉඳගෙන තියෙන්නේ කියලා. කෝමාරිකා කෝමාරිකා පැල ටිකක් ඉඳගත්තා ඉවතලන භාජනවල. ඒ වගේම හාල් බෑග් වල තමයි මම ඉඳගෙන තියෙන්නේ. මම හිතුවා පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි මේක සාර්ථක වේද අසාර්ථක වේද කියලා මම හරියටම දන්නේ නැහැ. හැබැයි බිස්නස් එකේ ස්ටාර්ට් එක මම ගත්තා. ඒක බලමු ඉතින් ඉස්සරහට. ඉතින් ඔයාලට මගේ YouTube channel එකෙන්ම මේ අලුත් බිස්නස් එක ගැන තොරතුරු ඔයාලට දැනගන්න ලැබේ. ඉතින් බිස්නස් එක ස්ටාර්ට් කරන්න නම් ඉතුරු ඒ කියන්නේ දෙවනි අදියරයට යන්න නම් අනිවාර්යයෙන්ම මේ අපි ඉඳලා තියෙන පැලවල තව අලුත් පැල එන්න ඕනි. ඉතින් තාම නම් එක පැලයකවත් අලුත් පැල ඇවිත් නැහැ. මම මේ කෝමාරිකා ටික ඉඳගෙන හරියටම මාස එකහමාරක් විතර වෙනවා. ඇත්තටම කෝමාරිකා පැලයක් නම් ගෙදර තියෙන්න ඕනේ. මොකද මේ විශේෂයෙන්ම උයනකොට හැම වෙලේම අපේ අත්වල තෙල් විසික් වෙනවා, පිච්චෙනවා. ඉතින් කෝමාරිකා පැලයක් තියෙනවා නම් චූටි කෑල්ලක් කඩලා අතේ ගෑම ඒක හොඳටම හොඳ වෙනවා. ඉතින් මේ අනිත් දේ තමයි අපේ ගෙදර නම් මම නම් ගොඩක් වෙලාවට කෝමාරිකා පාවිච්චි කරනවා මූණේ ගන්න, ඒ වගේම කොණ්ඩෙට ගන්න. ලොකු ඉති තියෙනවා නම් ඕකේ දෙපැත්ත කපලා මදේ අරගෙන බීම හදනවා. අපේ ඇඟ සිසිල් කරගන්න ગેස්ට්‍රයිටිස් වලට හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි කෝමාරිකා කියන්නේ දැන් ගෙවල් ඇතුලේ ලස්සනට තියෙන පැලයක් වෙලා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් වෙලා. ඉතින් කිසිම කරදරයක් නැතුව අපිට කෝමාරිකා පැලයක් ගේ ඇතුලේ ලස්සනට වවා ගන්න පුළුවන්. මම කෝමාරිකා පැලයක් ගේ ඇතුලේ තියාගන්න ඉඳ ගන්නවා. කොම්පෝස්ට් වැලි සහ සාමාන්‍ය පස් තමයි මේ මල් පෝච්චියට එකතු කරගත්තේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා කෝමාරිකා ඉඳනවා නම් ඒකේ අතු පස්වල ගෑවෙන්න තියන්න එපා. එතකොට අතු කුණු වෙනවා. ටිකක් පැලේ උඩට වෙන්නේ ඉඳ ගන්න. ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි කෝමාරිකා පැලයක් වවා ගන්නවා කියන එක හරිම සරල පහසු දෙයක්. ඉතින් අපි කරන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. Thank you මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ බිස්නස් එක මොකක් වේද කියලා.